ආයුබෝවන් සුබ දවසක් මේ දවස්වල සමාජ මාධ්‍යවල කතාබහට ලක්වෙන මාතෘකාවක් තමයි හැටන් පාරේ ඇහැල කණුවේ නාය යෑමෙන් මතුවනු පුරාණ යකඩ දම්වැල්. බොහෝ දෙනෙක් කියනවා මේවා 1900 ගණන්වල දාපු ඒවා කියලා. ඒත් ඇත්තටම එහෙම නෑ. මේවා වසර 1000 ගානකටත් එහාට යන අපූරු යකඩ තාක්ෂණයකින් නිර්මාණය වුණු නෂ්ටාවශේෂ. ඉතින් අපි අද මේ වීඩියෝ එකකින් කතා කරන්නේ ඒ සම්බන්ධවයි. හැටන් පාරේ ඇහලකණුවේ මේ දිනවල මතුවනු දම්වැල් බොහෝ දිනාට අලුත් වුණත් රත්නපුර පාරෙන් සිරිපාද යන අය දන්නවා මහගිරි දඹයේ සුලංකපොල්ල ආසන්නයේ තියෙන යකඩ දම්වැල්. ඒ දම්වැල් පුරුක් එකාතකින්ම ගන්න පුළුවන් තරම් ලොකුයි. විශේෂම දේ තමයි වෙල්ඩින් ලකුණු හෝ පළුදු වෙල්ඩ් කරපු ලකුණු කොහෙවත් නැතිවීම. එක යකඩ කූරකින්ම හාරලා සකස් කළා වගේ පේනවා. සියවස් ගාණක් අවුවේ වේලිලා සුළං ගහිලා තිබුණත් තවමත් සීයට අත්‍යාවකටත් වඩා ශක්තිමත්. සිරිපා වන්දනය කළ අපේ හෙළ රජදරුවන් අතුරෙන් ඉතා ඉහළ තලයක වැඩබෙන්නේ කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල රජුය. සිරිපා නැග ශ්‍රීපාදයේ වන්දනා කළ රජදරුවන් 150ක් පමණ දෙනා අතරින් මුල් තැනට එන්නේ මෙම නිශ්ශංකමල්ල රජුය. ජෝන් ස්ටිල්ගේ වන ප්‍රවාහනය ජංගල් ටයිඩ් නැමැති ග්‍රන්ථයෙහි දැක්වෙන අන්දමට 12 වෙනි සියවසේහි පමණ මෙම රජු සිරිපා වන්දනය කර ඇත. නමුත් ප්‍රශ්නය වන්නේ මෙම රජු ප්‍රධාන වශයෙන් සිරිපා මළුවට නැගගත්තේ කෙසේද යන්නයි. එමර්සන් ටෙනන්ට් 1860 සිලෝන් නැමැති ග්‍රන්ථයෙහි සඳහන් කරන්නේ අඩි 40ක් පමණ උසක් තරණය කිරීම සඳහා යකඩ ඉනිමගක් සවිකොට තිබු බවයි. මේ මහගිරි දම්බේ අවසාන නැග්මයි. ඊට පසු පා තබන්නේ මළුවටයි. මේ අවසාන ශිඛර කොටස තරණය කිරීමට කෘත්‍රිම වශයෙන් කිසියම් උදව්වක් අවශ්‍යමය. එනිසාමදෝ H.W. Cave මනරම් ලංකාව පික්චරස්ක් සිලෝන් නැමැති සිය ග්‍රන්ථයෙහි දක්වන්නේද යකඩ ඉනිමගක් ගලට සවිකොට එල්ලා තිබූ බවයි. වන්දනාකරුවන් මෙම දන්වැල් සහිත පඩිපෙළේ ඉහළට නගින විට කලන්තයක් හෙදී ප්‍රපාතයට වැටීමට තරම් ඉඩ තිබූ බව සඳහන් වෙනවා. මෙම දන්වැල්වල පුරුක් අල්ලා ගන්නා විට කුමක් වූ වාක්‍යයක් කෙසේත් නැතිනම් ගාථාවක් කියන බව ඇසිලා තියෙනවා. මෙම දම්වැල්වලට මිනිස් වර්ගයාගේ දම්වැල්යයි හඳුන්වලා තියෙනවා. Chain of the Creed. ඉබන් බටූටා සිය සිරිපා වාර්තාවල සටහන් කරන්නේද මෙම දම්වැල් අල්ලා ඉහළට නැගීම මාරාන්තික අවස්ථාවක් බවයි. R. Percival 1805 සිය Account of the Island of Ceylon හි සඳහන් කරන්නේ මෙම යකඩ දම්වැල් ආදම් විසින් සවි කරන්නට ඇති බවයි. මාර්කෝ පෝලෝ නැමැති මහා සංචාරකයා ක්‍රිස්තු වර්ෂ 1292 දී සිරිපා නැග සඳහන් කරන්නේ කවුරුන් විසින් මෙම යකඩ දම්වැල් සවි කරන්නට ඇද්ද යනුයි. R.H. බැසටි රෝමැන්ටික් සීලෝන් 1929 සිය ග්‍රන්ථෙහි දක්වන්නේ ක්‍රිස්තු වර්ෂ 1347 දී පමණ සිරිපා නැග්ද ඉබන් බටූටා සිරිපා ශිඛරයට පහළින් ඇලෙක්සෑන්ඩර් මහා අධිරාජයාගේ නමින් උස කොතක් වැනි නිර්මාණයක් ඉදිකොට තිබු බවයි. ක්‍රිස්තු වර්ෂ 1896 දී පමණ සිරිපා වන්දනයට ගිය විවියන් මජෙන්ඩයි නැමැති සාමිවරයා හැටන් මාර්ගයේද මේ හා සමානම යකඩ දම්වැල් යොදා තිබූ බව වාර්තා කර ඇතිබේ. ඔහු තවදුරටත් ප්‍රකාශ කරන්නේ ඉන්දියාව, චීනය, ජපානය, බුරුමය, ස්පාඤ්ඤය, සියමය, වර්තමාන තායිලන්තය, අප්‍රිකාව යනාදී රටවලින් ආගමික පූජකවරුන්, සාමාන්‍ය පුරවැසියන්, රජකුමාරවරුන් වැනි අය පැමිණ සිරිපා නැග්ග බව ඉබන් බටූටා වාර්තා කර ඇති බවයි. බොහෝ දෙනෙකු විශ්වාස කරන්නේ ශ්‍රී ලාංකික නරපතියන් සිරිපා වන්දනය කිරීමට පෙර ක්‍රිස්තු පූර්ව 330 දී පමණ මහා ඇලෙක්සෑන්ඩර් ආදිරාජයා සිරිපා වන්දනයට යාම පහසු කිරීම පිණිස එතුමාගේ රාජසේවකයින් විසින් මෙම යකඩ දම්වැල් සවි කරන්නට ඇති බවයි. පැරණි ලක්දිවද දියුණු යකඩ වානීය තාක්ෂණයක් තිබු බවට යකඩ උණු කිරීම සඳහා යොදා ගන්නා ලද පැරණි උදුන් හම්බන්තොට, කිංචිගුරේ, අලුත්නුවර වැනි ප්‍රදේශවලින් පොළොව යට තිබී පුරාවිද්‍යාඥයින් විසින් ගොඩටගෙන පරීක්ෂා කර බැලීමෙන් පෙනී ගොස් තිබේ. මේ නිසා අපගේ යකඩවලින්ම මහා ඇලෙක්සෑන්ඩර් රජුගේ සේවකයින් විසින් යකඩ දම්වැල් තනා සවි කරන්නට ඇතැයි සිතිය හැක. එහෙනම් අපි මේ වගේම වටිනා වීඩියෝ එකකින් ඉක්මනට හමුවෙමු. ඔබට සුබ දවසක්.